හෙලෝ එවරිවන් ඉතින් කොහොමද ඔයාලා හොඳින් ඉන්නවා නේද? ඉතින් ඔයාගේ දැන් වෙයිට් එකත් ඊට පස්සේ ඩයට් එක හොඳින් කරගෙන යනවාද කියන එකත් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔන්න දවස් කීපයක නිහඬියාවකින් පස්සේ ආයෙමත් ඔයාට වීඩියෝ එකක් අරගෙන ආවා. මේ අපේ දවස් 30 චැලෙන්ජ් එක පටන් ගත්තට පස්සේ 7 වෙනි දවසේ ගත වෙච්ච විදිහ තමයි අරගෙන ආවේ. ඉතින් උදේම මදරස්නේ වතුර වීදුරුවකින් තමා මම දවස පටන් ගත්තේ වෙනද වගේම. ඉතින් මදරස්නේ වතුර බොන එක ඇත්තටම අපේ ඩයිජෙස්ටිව් හෙල්ත් එකට ඒ වගේම මෙටබොලිසම් රේට් එක අප් කරගන්න වගේ දේවල් වලටත් මදරස්නේ වතුර වලින් දවස පටන් ගන්න එක ගොඩක් හොඳයි. අනික උදේම ඇල් වතුර බොන ටිකක් අපිරියා වගේ කෙනෙක්ට ඊට පස්සේ සෙම පීනස වගේ ඇවිසෙන කෙනෙක්ට මදරස්නේ වතුර ඉතින් ඒකට හොඳ ඔප්ෂන් එකක් වෙනවා. ඊට පස්සේ ඉතින් නවරදවාම ගන්න ඕනේ වගේ තයිරොක්සින් ටැබ්ලට්ස් ටික ගත්තා. මම පාවිච්චි කරන්නේ ලෙවෝතයිරොක්සින් කියන එක මිලිග්‍රෑම් 50ත් 75ත් වගේ මාරු කර කර තමා ගන්නෙ. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට එකතු කරන්න හිතුවා බත් ග්‍රෑම් 100ක් කියන්නේ කොයි ප්‍රමාණයක් වගේද කියලා. ඉතින් සාමාන්‍යයෙන් අර ඔයාලා දැක්ක පොල් කටු හැන්දෙන් එකක් වගේ ප්‍රමාණයක් තමයි බත් ග්‍රෑම් 100කට අයිති වෙන්නේ. ඉතින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කප් එකනේ අර රයිස් කුකර්ස් වලට එන්නේ. අන්න ඒ මෙෂරින් කප් එකෙන් එකක් කියන්නේ බත් ග්‍රෑම් 100ක් ආසන්න වශයෙන් ගන්න පුළුවන්. ග්‍රෑම් 5ක් 10ක් ඉතින් අපිට එහෙ වෙන්න ප්‍රවණතාවය තියෙනවා. නමුත් අර ගොඩ තද කර දාන්න නැතුව සාමාන්‍ය කප් එක කට කපලා පුරවලා අරගෙන ඒක චුට්ටක් තද කරලා ගත්තට ගැටලුවක් නැහැ. නැවත බත් පුරවන්නේ නැතුව. ඊට පස්සේ ඉතින් 7 වෙනි දවසේ ඕමෑඩ් මීල් එක විදිහට මම මේ ගොඩාක් ජාති දාලා හදපු කොළ මැල්ලුමක් ඊට පස්සේ කොළ ඇඹුලක් ඊට පස්සේ ඉතින් හතුයි ගෝවයි එකට හදාගත්ත මාළුවක් තිබුණා. ඊට පස්සේ ලොකු පිපිඤ්ඤ ගෙඩියක් කපලා එකතු කරගත්තා. පිපිඤ්ඤ කපුවම ඉක්මනට ජල ප්‍රමාණය වැඩි නිසා හොඳට බඩ පිරෙනවා. සම්පූර්ණ මීල් එක ෆිලිං මීල් එකක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් එදා දවසේ මස්වත් මාළුවත් එකතු කරගත්තේ නැහැ. ඒත් ගෙදර ඉතුරු වෙලා තිබිච්ච මීට් බෝල්ස් ටික ෆ්‍රයි කරලා ගත්තා. තෙල් චූට්ටක් දාලා ස්පයිසස් මුකුත් දාන්න නැතුව මෙන්න මේ කොළ මැල්ලුමට එකතු කරලා තියෙනවා. වට්ටක්ක කොළ, මොනරු කුඩුම්බිය, මුකුණු මැන්න, ගොටු කොළ, කව්පියට කීපයක්, මෑ කරලක් දෙකක් ඒ වගේ කීපයක්ම එකතු කරලා තියෙනවා. ඉතින් මේ වගේ ඊට පස්සේ ඔය ගොඩාක් ගම්බදව හොයාගන්න තියෙන කොළ ජාති නිරන්තරයෙන් කෑමට එකතු කරගන්න අපි නොහිතන නොදකින ගොඩාක් ගුණ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම ඔයාලා අහලා ඇති සාමාන්‍යයෙන් බබෙක් හම්බුනාට පස්සේ කාන්තාවකට මුලින්ම දෙන්න හොඳ කෑම එක හොඳ පොළොස් ඇඹුලක් එක්ක තැල් කොළ ඇඹුලක් කියලා. ඉතින් ඒ පැරන්නන්ගේ ලොකු විශ්වාසයක් සහ ලොකු විද්‍යාත්මක පැතිකඩක් තිබිලා තියෙනවා. ඒ විශ්වාසයන්හි කිරි උනන්න ගොඩාක් ඒ දේවල් හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ හවස් වෙලා මෙන්න මේ විදිහට නෙල්ලි ටිකක් එකතු කරගත්තා. මම ඔයාලට මේ ඊවනිං වීව් එක එකතු කරේ වැවත් එක්ක ඉර බහින විදිහ හරිම ලස්සනයි සහ එතන ඉන්න හරිම නිස්කලංකයි ආස හිතෙනවා. එහෙනම් ඉතින් 8 වෙනි දවසේ වීඩියෝ එකෙන් ඉක්මනටම ඔයාව හම්බ වෙන්නම්. ඇත්තටම සමාවෙන්න ඕනේ වීඩියෝස් ටිකක් පරක් වුණාට මේ ටිකේ මයින්ඩ් එක පොඩ්ඩක් අප්සෙට් ගිහිල්ලා ඉතින් ඒ දේවල් වලින් චුට්ට රිකවර් වෙන ගමන් තමා ඉන්නේ. ඊට පස්සේ ඉතින් මම හවස් වෙලා ග්‍රීන් ටී එකක් එකතු කරගත්තා. ඔයාලට ගොඩාක් බඩගිනි එනවා නම් ග්‍රීන් ටී එකක් එක්ක පුනා හරි පොඩි නට්ස් జాතියක් ඊට පස්සේ මොනවා හරි ෆෘට්ස් ජාතියක් ඒ වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. නැත්නම් රට ඉන්දිය එකක් රට කජුවට 2-3ක් වගේ. එහෙමනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.